විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු කපිලට දඹුල්ලාසල ග්‍රාමීය පාසලක ඉතිහාස ගුරුවරයෙකු ලෙස ඔහුගේ පළමු රැකියාව ලැබුවා. කපිල අලුත් රැකියාවට උද්‍යෝගිමත්ව හිටියත් නවතින්න නවාතැනක් හොයාගන්න එක ගැන ටිකක් කනස්සල්ලෙන් හිටියේ. තවත් ගුරුවරයෙක් ඔහුට පැරණි නිවසක් සොයා ගැනීමට උදව් කළා. සුළු කුලියකට ලැබුණු අතර ළඟපහළ අසල්වැසියන් නැති පාළු තැනක්. හිමිකරු ඔහුගේ දෙමව්පියන් මිය ගිය පසු වසර ගණනාවකට පෙර ප්‍රදේශය හැර ගිහිල්ලයි තිබුණේ. නිවස පිටුපසින් තිබුණේ ඝන වනාන්තරය සහ එයින් නැගී එන දැවන්ත පුරාණ ගල්තලාවක්. කපිලගේ මිතුරු ගුරුවරයා පොඩි අනතුරු ඇගවීමකුත් කළා. මේ ගෙදර හිටපු මිනිස්සු වැඩි කාලයක් එක දිගට හිටියේ නෑ. කපිලයට සිනාසුණා. ඉතිහාස ගුරුවරුන් කටකටා විශ්වාස කරන්නේ නෑ. ඔහු කිව්වා. එදින රාත්‍රියේ නිහඬ වනාන්තරය අතරින් එළියේ කවුරු හරි කතා කරනවා ඇහුණා. හැබැයි ඒ වචන සිංහලත් නෙවෙයි පාලිත් නෙවෙයි. ගොඩක් පැරණි භාෂාවක්. මේ ස්ථානයේ ඇති රහස් මොනවද? ඇත්තටම මේ තැන හොල්මන් කරන්නේ මොකක්ද? දෙවන කොටස ළඟදීම